මීදුමෙන් වැසුණු කුඹුරු යායක් දිගේ සෙමින් නැදී යයි. ඈතින් පරණ කැඩී බිඳී ගිය වලව්වක් පෙනේ. වලව්ව ඉදිරිපිට කුඹුර මැද අමුතුම පෙනුමක් ඇති පබයෙක් හිටගෙන සිටී. හිරු බැස යන මලානික ආලෝකය පරිසරය පුරා පැතිරෙයි. ගල්ගමුව කියන්නේ හරිම නිහඬ, ඒ වගේම හරිම গুপ্ত ගම්මානයක්. මේ ගමේ මිනිස්සු හිරු බැස යද්දි Tamanගේ ගෙවල් වලට වෙලා දොරවල් වහගන්නේ හරිම අමුතු බයකින්. ගමේ කෙළවර තියෙන පාළුවට ගියේ ඒ පරණ වලව්වත් ඒ ඉස්සරහ තියෙන කුඹුරු යායත් මේ බයට ප්‍රධානම හේතුවයි. ඒ කුඹුර මැද වසර ගණනාවක් තිස්සේ නොසැලී හිටගෙන ඉන්න පබයෙක් ඉන්නවා. උගේ ඇඟට ඇඳලා තියෙන්නේ දි รา පත් වුණු පරණ කළු කබායක්. ඔළුවට පාවිච්චි කරලා තියෙන්නේ අඟුරු වලින් ඇස් සහ කට ඇඳපු පරණ මැටි කලයක්. ගමේ අය කියන්නේ මේ පබය පිටුපස තියෙන්නේ මහා දරුණු ශාපයක් කියලා. පෝය දවස්වලට රෑ 12න් පස්සේ මේ පබය Taman හිටපු තැන නැහැ. ඌ තනිවම ගම පුරා ඇවිදිනවා කියලා ගමේ පැරණෝ අදටත් රහසින් මුමුණනවා. ගමේ තරුණයන් දෙදෙනෙකු වන නිමල් සහ සමන් පාරේ ඇවිදිමින් සිටිති. නිමල් hina වෙමින් සිටින අතර සමන් බියෙන් වටපිට බලයි. නිමල් කියන්නේ මේ වගේ කතා කොහොමටවත් විශ්වාස කරපු කෙනෙක් නෙවෙයි. පීදුරු වලින් හදපු පබේ කොහොමද බං ඇවිදින්නේ? ඕවනිට මිනිස්සුන්ව බය කරන්න හදපු බොරු කතා. නිමල් Tamanගේ යාළුවා වුණු සමන්ට නිතරම සමච්චල් කළා. එදා පෝය දවසක්. හඳ එළියෙන් මුළු ගමම නෑවිලා තිබුණා. නිමල් සමන්ට අභියෝග කළා එදා රෑ 12ට වලව්වේ කුඹුර ළඟට ගිහින් පබයා එක්ක සෙල්ෆියක් ගන්න. සමන් බය වුණත් නිමල්ගේ බලකිරීම නිසා දෙන්නත් එක්ක මධ්‍යම රාත්‍රියේ ඒ පාළු කුඹුර දෙසට පියවර තැබුවා. ඔවුන් දන්නේ නැහැ ඔවුන් මේ යන්නේ Tamanගේ ජීවිතයේ දරුණුම අත්දැකීමට. නිමල් සහ සමන් කුඹුරු යායට ළඟා වෙයි. ඔවුන්ගේ අතේ තියෙන ටෝච් එළිය පබයා දෙසට යොමු කරයි. පබයා නිශ්චලව සිටී. දෙන්න කුඹුර ළඟට යද්දී රෑ 12ට තම විනාඩි කිහිපයයි තිබුණේ. අවට පරිසරය මලගයක් වගේ නිශ්චලයි. වෙනදා ඇහෙන රැහැයියන්ගේ හඬ පවා එදා ඇහුනේ නැහැ. නිමල් ටෝච් එළිය පබයා දෙසට යොමු කළා. බලපන් සමන්, මේක මෙතනමනේ ඉන්නේ. මූ කොහේ යන්නද? නිමල් හයියෙන් hina වුණා. නමුත් හරියටම රෑ 12 හෝරාව වදිනවත් එක්කම අහසේ තිබුණු හඳ වලාකුලකින් වැහිලා ගියා. මුළු පරිසරයම එක පාරටම අඳුරු වුණා. ඒත් එක්කම සීතල හුළඟක් හමාගෙන ආවේ ඇඟේ ලේ වතුර කරමින්. නිමල් ආයෙත් ටෝච් එක පත්තු කරලා පබය හිටපු දෙසට යොමු කළා. ඔහුගේ මුළු සිරිරුම හිරි වැටිලා ගියා. පබය හිටපු තැන නැහැ. උගේ ලී කණුව විතරක් පාළුවට ඉතිරි වෙලා. නිමල් සහ සමන් බියෙන් වටපිට බලයි. පරණ වලව්වේ පියස උඩ පබයගේ සෙවණෙල්ලක් පෙනේ. පබය සෙමින් පඩිපෙළ බැසෙන අයුර පෙනේ. සමන් බියෙන් කෑ ගහන්න හැදුවත් ඔහුගේ උගුරෙන් ශබ්දයක් පිට වුණේ නැහැ. නිමල් අර බලපම්, සමන් වෙවුලන දෑතින් වලව්ව දෙසට ඇඟිල්ල දික් කළා. වලව්වේ පරණ පඩිපෙළ දිගේ පිදුරු සීරන කිරික්කිරි හඬ එක්ක පබය සෙමින් පහළට එනවා. ඌ දැන් ඉස්සර වගේ නෙවෙයි. උගේ සිරිරු සාමාන්‍ය මිනිසුකට වඩා උසින් වැඩි. මෙටි කලේ ඇඳලා තිබුණු අඟුරු ඇස් දැන් ගිනි බෝල දෙකක් වගේ රතු පාටින් දිලිසෙනවා. පබයගේ අත් දෙක අතු රිකිලි වගේ දිඩු වෙලා. ඌ සෙමින් මේ දෙන්න ඉන්න පැත්තද හැරුණා. ඌ අඩියක් තියෙනකොට පිදුරු පොළවේ වැදිලා ඇතිවන ඒ গুপ্ত හඬ නිමල්ගේ හදවත නතර කරන්න තරම් බලවත් වුණා. නිමල් සහ සමන් පණ එපා කියලා දුවන්න පටන් ගනී. පබය අමුතුම වේගයකින් ඔවුන් පසුපස පාවී එනවා. ගස්වැල් පබයගේ ඇඟට වැදි කැඩී යන අයුර පෙනේ. දුවපන් සමන්, නිමල් කෑ ගහසවා. දෙන්නම පණ එපා කියලා කුඹුරු වැටි දිගේ දුවන්න පටන් ගත්තා. ඒත් පබය ඔවුන්ට වඩා වේගවත්. ඌ දුවවේ නෙවෙයි. ඌ වාතයේ පාවෙනවා වගේ අමුතුම ඉරියව්වකින් ඔවුන් පසුපස ඇදී ආවා. ඌ ලං වෙද්දි දැනුනේ දි รา පත් වුණු මලකුණක ගඳක්. සමන් එකපාරටම මඩ වගුරක වැට්ටා. නිමල් ඔහු බේරගන්න උත්සාහ කරද්දී
පබය ඔවුන් ඉදිරියේව නතර වුණා. පබයගේ මැටි හිස සෙමින් දෙපැත්තට වැනුවා. උගේ කටින් පිට වුණේ හරියට හුළඟ කැපෙනවා වගේ බිහිසුණු හඬක්. අද නුඹලා මගේ බිම ආක්‍රමණය කළා. දැන් නුඹලත් මගේ පබයෝ වෙන්න ඕන. ඒ හඬ ඔවුන්ගේ කන්වල නෙවෙයි හිත ඇතුලේ ප්‍රතිරාවණය වුණා. පබය තමා අත් දෙක නිමල් දෙසට දික් කරයි. ඒ මොහොතේ නිමල්ට පෙනුණා වසර ගණනාවකට කලින් මේ වලව්වේ සිද්ධ වුණු දේ. මේ වලව්වේ හිටපු දරුණු නිලමේ කෙනෙක් Tamanගේ රහස් දන්න සේවකයෙකු පන පිට මේ පබය ඇතුළට දාලා මන්ත්‍ර බලෙන් හිර කරලා. ඒ අහිංසකයාගේ ආත්මය තමයි අදටත් මේ පබය ඇතුලේ ශාපයක් වෙලා සැරිසරන්නේ. ඌ සොයන්නේ Tamanගේ තනිකම මකා ගන්න තවත් සහකරුවෙකුවා. පබයගේ අඟිලි නිමල්ගේ ගෙලට ලං වෙද්දි ඈතින් ගමේ පන්සලේ පාන්දර ගණනාදය ඇහුණ පටන් ගත්තා. පෝය දවසේ රාත්‍රිය අවසන් වෙලා අලුයම උදා වෙන්න ආසන්නයි. ගණනාදය ඇසුන ගමන් පබයගේ සිරිරු ගැහෙන්න පටන් ගත්තා. ඌ වේදනාකාරීව කෑ ගහමින් ආයෙත් කුඹුර දෙසට පාවී ගියා. පසුදා උදෑසන හිරු පායයි. නිමල් සහ සමන් බියෙන් වෙවුලමින් පාරේ වාඩි වෙලා සිටි. කුඹුර දෙස බැලුවාම පබය සුපුරුදු පරිදි තම ලී කණුවේ හිටගෙන ඉන්නවා. පසුදා උදෑසන ගම්වැසියන් මේ දෙන්නව හොයාගද්දි ඔවුන් හිටියේ සිහිමඳ ගතියෙන්. නිමල් එදායින් පස්සේ කවදාවත් කාටවත් සමච්චල් කරේ නැහැ. පබය තවමත් ඒ පාළු කුඹුරේ නිශ්චලව ඉන්නවා. ඒත් පෝය දවස්වලට උගේ කළු කබාය හුළඟට සෙලවෙන්නේ හරිම අමුතු විදිහට. ඔබත් කවදා හරි පාළු කුඹුරක තනිවුණු පබයක් දැක්කොත් වැඩි වෙලාවක් උගේ මැටි ඔළුව දෙස බලාගෙන ඉන්න එපා. සමහර විට ඒ මැටි කලයේ ඇතුලේ තියෙන අඟුරු ඇස් ඔබ දෙස බලාගෙන ඉන්නවා වෙන්න පුළුවන්. මතක තබා ගන්න. හැම පබයක්ම හදලා තියෙන්නේ පිදුරු වලින් විතරක් නෙවෙයි.